හරිම ලේසියෙන් එනිලොප් එකක් හදාගන්න විදිහ මම අද කියලා දෙන්නේ. මේ වගේ ඕගොල්ලෝ කැමති පාට කොලයක් ගන්න. මේක හැම පැත්තක්ම හරි සමාන වෙන්න ඕනේ. මම මේ දැන් දෙකට නමලා තියෙන්නේ. ඉතුරු කෑල්ල කපලා අයින් කරගන්නවා. ඊට පස්සේ තමන් හදපු කාඩ් එක හරි මැද තියලා ඒ ගානට මෙහෙම නමාගෙන. ඇත්තට මේක මේ මගේ දිශා පුතා හදපු වෙසක් කාඩ් එකක් එයාගේ ෆැමිලි එකේ කට්ටියට හදපු එකක්. ගොඩක් තියෙනවා. මම දැන් කඩෙන් එනිලොප් ගන්න ගියාට ඒ සයිස් ඒව නෑ. ඒකයි මම මේක හදන්න ගත්තේ. ඊට පස්සේ මම කරන්නේ මේ ඔයගොල්ලන්ට පේන විදිහට මේ තුන් පැත්තෙන්ම නමා ගන්නවා. කාඩ් එකට වැඩිය ටිකක් ලොකුවට මම ගත්තේ පහසු වෙන්න කාඩ් එක දාගන්න. ඊට පස්සේ හතර පැත්තෙන්ම මේ විදිහට මේ පේනවනේ ඔයගොල්ලන්ට කාඩ් එක ඇතුලේ තියෙන්නේ නමාගෙන තියෙන්නේ මම. ඊට පස්සේ මේක දිග ඇරලා ඊට පස්සේ මේ කොන් තියෙන්නේ නැමිච්ච ඒ කොන් හතරම කපලා අයින් කරගන්නවා. මේ තියෙන කොන් හතරම කපලා අයින් කරගෙන තියෙන්නේ. මේක අපිට තව ලස්සන කරගන්න මේ මෙතන තියෙන තුඩ ඕනනම් අපිට කපලා අයින් කරගන්න පුළුවන්. ෂේප් එකක් විදිහට ලස්සනට එනිලොප් එකක් වගේ වෙන්න. මේ තියෙන්නේ මම කපලා හදාගත්ත විදිහ. ඊට පස්සේ අපිට ග්ලූ දාලා මේක අලව ගන්න පුළුවන්. දැන් මම මේ දෙපැත්තෙන් අලවගත්ත එනිලොප් එක ඊට පස්සේ මේ විදිහට කාඩ් එක ඇතුළට දාලා මේකත් නමලා අලව ගන්නයි තියෙන්නේ. මේ තියෙන්නේ මේ විදිහට අලවගත්ත එනිලොප් එක. ඔයගොල්ලොත් කැමති නම් මේකට මට කමෙන්ට් එකක් දාන්න. මේ මං හොයාගත්ත ලේසි විදිහක් එනිලොප් හදන්න. ඇත්තටම මේක හරිම ලේසි. ඔයගොල්ලොත් කරලා බලන්නකෝ. බුදු සරණයි හැමෝටම.